එයාගේ අත පවා පුච්චලා තියෙනවා. ඒක ඒ තුවාල ඒ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩ කරන්න ගියපු තැන් වලින් ඒ වුණාට මේගොල්ලෝ කියන්නේ තව කෙනෙක්ට ඒ ළමයට කියන්න එපා. අනිත් අය බය වෙයි කියලා මේගොල්ලෝ ඒ ළමයට කෑ ගහනවා කියන්න එපා කියලා. එතකොට ඩ්‍රයිවර්ලා අතේ අපිව යවනවා. ඒ ළමයාගේ යන ගමන් ඒ ඩ්‍රයිවර් එක්කන් ගිහිල්ලා ඒ ළමයාගේ පියවුරු පවා අල්ලලා තියෙනවා. ඒ ළමයට මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. මේ 21 වෙනකොට මගේ වීසා එක ඉවරයි. මගේ මෙඩිකල් ෆේල් නිසා මට අකාම හදන්න බෑ. මගේ හස්බන්ඩ් දැනට විදේශ සේවාවකට 11 වතාවක් විතර ගිහිලා තිනවා. අපිට තාම කිසිම තැනකින් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඇත්තටම මට වැඩ කරන්න පුළුවන් තත්ත්වේ නැහැ. මගේ කකුල් රිදෙනවා, මගේ පපුව රිදෙනවා. අර මිස් මගේ කැඩිච්ච අතට ගහලා දෙන්න මගේ අත රිදුනා. මගේ අත මට බර උස්සන්න අමාරුයි. එහෙම වෙලා තියෙද්දිත් මේගොල්ලෝ කිසිම තැනකින් අපිට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. අනේ සර් හරි අනේ මිස් හරි අපිට උදව් කරන්න. මොකද මෙතන මේගොල්ලෝ තවත් මම වගේම අසරණ ගෑනු ළමයි ඉන්නවා මෙතන. ඒ කිසිම කෙනෙක්ට ඇත්තටම ලොකු ගාණක් ගෙවලා යන්න පුළුවන් තත්ත්වෙක නෑ. ඒක එක ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ළමයාට කකුල එයාගේ අත පවා පුච්චලා තියෙනවා. ඒක ඒ තුවාල ඒ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඒ වැඩ කරන්න ගියපු තැන් වලින් ඒ වුණාට මේගොල්ලෝ කියන්නේ තව කෙනෙක්ට ඒ ළමයට කියන්න එපා. අනිත් අය බය වෙයි කියලා මේගොල්ලෝ ඒ ළමයට කෑ ගහනවා කියන්න එපා කියලා. එතකොට ඩ්‍රයිවර්ලා අතේ අපිව යවනවා. ඒ ළමයාගේ යන ගමන් ඒ ඩ්‍රයිවර් එක්කන් ගිහිල්ලා ඒ ළමයාගේ පියවුරු පවා අල්ලලා තියෙනවා. ඒ ළමයට වෙන කරදරයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ළමයා හොඳටම බය වෙලා තියෙනවා. ඉතින් අපිට ඒ වගේ අපිව යවලා අපිට මොන හරි කරදරයක් වුණොත් අපිට කියන්න කෙනෙක් නැහැ. මොකද මේක අපේ රට නෙවෙයි. ඒගොල්ලෝ ඒවට වග කියන්නෙත් නැහැ. ඒ ළමයාට කියන්නේ මේගොල්ලෝ හැම තැනටම මං හිතන්නේ පගාව දීලා හරි කොහොම හරි ඒගොල්ලෝ ඒ හැමදේම බැලන්ස් කරනවා. තව ඒ ළමයාම තමයි එදා එක්කගෙන එනකොට ඒ කියන්නේ මෙතන යාගේ අකාම නැති නිසා පොලිසියෙන් අල්ලලා තිබුණා. ඒකත් ඉරිදා මේ එක්කන් යන් හිටියේ ළමයාව. ඒ ළමයා කියාගෙන හිටියේ ගිහිල්ලා ලංකාවට යනවා කියලා. ඒකත් ඒ ළමයාට ලංකාවට යයි කියලා බයට මේගොල්ලෝ ඒකත් සල්ලි මොනම හරි දීලා ඒව ෂේප් කරලා තියෙනවා. මේගොල්ලෝ කිසිම කෙනෙක්ව අතාරින්න කැමති නැහැ. මොකද මේගොල්ලන්ට ලක්ෂ 10යි 12යි ඒ වගේ ලොකු ගණන් වලට තමයි මෙතන කට්ටියව මේ ගෙවල් වලට දෙන්නේ. ඉතින් එහෙම දුන්නාම ඒගොල්ලන්ට පාඩුවක් වෙන නිසා ඒගොල්ලෝ කිසිම කෙනෙක්ව අතාරින්න කැමති නැහැ. ඉතින් අපිව වුණත් ඩිනාර් 800යි 900යි මම ෆස්ට් ටයිම් කෙනෙක් වෙලත් මොකද ඒ ළමයා එක්ස්පීරියන්ස් එක කෙනෙක්. ඒ වගේ ලොකු ගණන් වලට තමයි මේගොල්ලෝ මේව කරන්නේ. මෙතන සමහර කට්ටිය ඇත්තටම ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. ඉතින් මේ හැමෝටම වගේ උදව් කරන්න මටත් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. මානසික තත්ත්වයක නැහැ. ඇත්තටම මගේ දරුවෝ ගැන ඇත්තටම මම මෙහි ඉන්න ගත්තු තීරණය ගැන ගොඩාක් පසුතැවිලි වෙනවා. කරුණා කරලා අපිට උදව් කරන්න. අපිට සාධාරණයක් ඉෂ්ට කරලා මාව ලංකාවට ගෙන්න ගන්න. ලොකු පිනක් ඒක. මගේ මෙතන ඉන්න අනිත් ළමයිටත් පුළුවන් නම් උදව් කරන්න. නිදේශානි මං කුවේට් එකට ආවේ මැයි 1 වෙනිදා. මැයි 1 වෙනිදා ඉඳන් දැන් මම මාස 2කට වැඩි කාලයක් වෙනවා ඇවිල්ලා. ඒ වුණාට මං ගියපු එක ගියක්වත් හරි ගියේ නෑ. මට වැඩ කරන්න අමාරු තත්ත්වෙ තමයි ඉන්නේ. මොකද මගේ කකුල් රිදෙන්න ගත්තා, මගේ පපුව රිදෙන්න ගත්තා. මට මෙතන ඒ කියන්නේ දාපු කිසිම ගයක් හරි ගියේ නෑ. ඒ ගෙවල් වලින් කන්න බොන්න මට ගොඩාක් කරදර ඇති වුණා. මං ඊට පස්සේ කියලා තමයි මම මේ
ඒජන්සි ඔෆිස් එකට ආවේ. එතන ඉන්නකොටත් මට මෙතන මිස් කෙනෙක් පහර දීලා ඒ සම්බන්ධ ප්‍රශ්නයක් වුණා. ඊට පස්සෙත් ඒක එම්බසිය හරහා විසඳුවා. ඒත් ඒ මිස්ට මෙතනින් යන්න කිව්වට ඒ මිස් ගියේ නැහැ. එහෙම වෙලා තියෙද්දිත් මට ඇත්තටම මම වැඩ කරපු දවස්වල කිසිම මුදලක් මට අතට ලැබිලා නැහැ. ඉල්ලුවත් මම තව ගෙදරකට ගියොත් දෙන්නම් එහෙම කියලා තමයි කියන්නේ. කිසිම මුදලක් ලැබිලා නැහැ. ඒගොල්ලෝ මට දැන් කියනවා කියන්නේ මගේ හස්බන්ඩ් මට ලංකාවට එන්න කියලා කරදර කරන්නේ නැහැ. ඇත්තට මට වැඩ කරන්න අපහසුයි. මට සනීප නැති නිසා තමයි මට ලංකාවට යන්න ඕනේ. මට අසනීප දරුවෙකුත් ඉන්නවා. මේගොල්ලෝ මට කියනවා දැන් ඉක්මනින්ම යනවා නම් යන්න මෙතන ඉන්න එපා කියලා. අද උදේත් මෙතන ඉන්න මිස් කෙනෙක්ට කෝල් කරලා තිබුණා බීරෝ එකකින්. ඒගොල්ලෝ අහුවහමත් මේගොල්ලෝ මේ කියන්නේ මේ මිස් කිව්වා මේ මට මගේ හස්බන්ඩ් කරදර කරන නිසා තමයි මම මේ වැඩ කර යන්නේ නැත්තේ කියලා. නෑ ඒක බොරුවක්. ඇත්තටම මට වැඩ කරන්න බැරි තත්ත්වයක ඉන්න නිසා තමයි මම ගෙදරකට යන්නේ නැත්තේ. මම තමයි හස්බන්ඩ් කිව්වේ කොහොම හරි මම ලංකාවට ගන්න කියලා. මොකද මේගොල්ලෝ අපිව දෙන ලොකු ගණන් වලට මේ ගෙවල් වලින් ගන්න කැමතිත් නෑ. අපි ගිහිල්ලා දවස් 2-3 වැඩ කරලා අපි එනවා. අපිට ඒ දවස්වල සල්ලි ලැබෙන්නෙත් නැහැ. ඉතින් මම ආවට මට ලංකාවට මගේ ළමයිටවත් රුපියලක්වත් මේ මාස 2-3 තුල යවා ගන්න හම්බ වුණේ නැහැ. ඉතින් මම තව ඉස්සරහට වැඩ කරත් මං හිතන්නේ මොකද මගේ පළවෙනි මෙඩිකල් එකත් මං හිතන්නේ ලංකාවේදී ෆේල් වුණා. මෙහි කුවේට් එකේදීත් ඇවිල්ලා මෙඩිකල් දැම්මහම එතන ගෙදරින් කිව්වේ මට මගේ සෙම නරක් කරලා මේ කියලා. මොකද මාව රීචෙක් වලටත් එක්කන් ගියා. මට අකාම හදලත් නැහැ මං හිතන්නේ. ඒ වුණාට මං වෙන ගෙදරකට ගියත් මං හිතන්නේ මගේ පපුවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මගේ මෙඩිකල් එක පාස් වෙයි කියලා මට හිතන්න බෑ. ඒ වුණාට මේගොල්ලෝ කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මට හරියටම විශ්වාස නැහැ. ඇත්තටම අපිට ලොකු නැහැ ආර්ථිකයක්. ඒ නිසා අපිට පුළුවන් නම් සාධාරණයක් කරලා මාව ලංකාවට ගෙන්නලා දෙන්න. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.